ඇත්තටම බැඳීමක් ඇති කරගන්න කලින් අපිට කෙනෙක්ව හඳුනගන්න පුළුවන්ද? හැම කෙනෙක්ගේම හොඳ සහ නරක තියෙනවා. සමහර අයගේ ටිකක් නරක වැඩි. සමහර අයගේ තියෙන නොගැලපෙන බිහේවියර්ස් නැත්නම් ටොක්සික් ගතිය. ඒක එක්ස්පීරියන්ස් කරන්නේ එයාගේ ප්‍රයිවසි එක ඇක්සස් කරන කෙනා විතරයි. ඒ කියන්නේ එයාට ගොඩාක් ක්ලෝස් වෙන කෙනා විතරයි. මතක තියාගන්න ටොක්සික් වුණත් ඉන්න නොගැලපෙන මිනිස්සෙක් වුණත් සමාජයට ගොඩක් හොඳයි. රැකියාවේදී අධ්‍යාපනයේදී ගොඩක් හොඳ වෙන්න පුළුවන්. ඒ තැන්වලදී යා කෙනෙක්ව මේන්ටේන් කරනවා. ඒ වගේම අවබෝධය දැනුම මේවා වෙනම පැත්තක්. එයාට හොඳ ස්කිල් එකක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර තැන්වලින් එයා උඩටම ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. රැකියාවේ හොඳම තත්ත්වයේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හොඳටම ඉගෙන ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. අනිත් මිනිසුන්ට එයා ඉතා උසස් මිනිසෙක් වෙන්න පුළුවන්. ඒක එයාගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක සහ එයා සමාජයට මුහුණ දෙන විදිය. ඒක එයාගේ එක පැත්තක්. ඒ පැත්තට අමතරව මිනිස්සෙගේ තව පැත්තක් තියෙනවා. ඒ තමයි එයා රිලැක්ස් එකේ ඉන්න විදිය. එයාගේ ආවේග පිට කරන විදිය. එයාගේ තියෙන අර ඇත්ත චරිතය. ඒ කියන්නේ ඇතුලේ හැංගිලා ඉන්න ඇත්ත චරිතේ එළියට එන තැන. ඒක දන්නේ එයා. ඒ වගේම එයාගේ සැඟවුණු ජීවිතයේ ප්‍රයිවට් ලයිෆ් එක ඇක්සස් කරන්නේ කවුද? එතනට ලං වෙන්නේ කවුද? එයාගේ ඒ පැත්තේ අවුලක් තියෙනවා නම් ඒක එක්ස්පීරියන්ස් කරන්නේ ලං වෙන මිනිස්සයා. ඒ ලං වෙන කෙනා. ඇත්තටම බැඳීමක් පටන් ගන්නකොට බහුතරයක් දෙනා එයාගේ තියෙන ඒ නොගැලපෙන ගති නැත්නම් ටොක්සික් බිහේවියර්ස් හෝ වෙනයම් දේවල් ඇත්තටම හංගගෙන තමයි ඇටච් වෙන්නේ. මොකද කුතුහලය වැඩිනේ. මොකද අනිත් කෙනාව ඇට්‍රැක්ටිව් පර්සන් කෙනෙක් විදිහට දැනලා තියෙනවා. එතන බැඳීමක් හදාගන්න දැඩි උමනාවක් තියෙනවා. එතකොට ටාගට් කරන්නේ ඒක එයා දැන හෝ නොදැන නැචරලිම අර තියෙන ටොක්සික් බිහේවියර්ස් නොගැලපෙන ගති එළියට එනවා අඩුයි මුලදී. බැඳීමක් ඇති කරගන්න තැනදී එයා උපරිම එයාගේ චරිතයක් මේන්ටේන් කරනවා. මේක ඇත්තටම බොරු කරන්න හිතාගෙන කරන දෙයක් නෙමෙයි. සමහර අය එමත් කරනවා. මේක ගොඩක් වෙලාවට කුතුහලය නිසා එයාට එන හැඟීම් එක්ක එයා එළියට දෙන විදිය. ඒකෙන් අර තියෙන ටොක්සික් බිහේවියර්ස්ද අවුල් ගති නොගැලපෙන ගති හැම එකම හයිඩ් වෙලා යනවා. කොහෙත්ම හොයන්න බෑ. විශේෂයෙන්ම බැඳීමක් ඇති කරගන්න කෙනා බොහෝ විට මෙයාගේ ඇත්ත ලයිෆ් එක දන්නේ නැහැ. දන්නවනම් අනිවාර්යෙන් එතනින් හිතන්න පටන් ගන්නවා. බැඳීමක් ඇති කරගන්න බහුතරයක් දෙනා මේ මිනිස්සයාගේ ඇත්ත ලයිෆ් එකේ මේ මිනිස්සයා කොයි වගේ කෙනෙක්ද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ එයාගේ ප්‍රයිවට් ලයිෆ් එකේ එයාගේ සාමාන්‍ය ජීවිතේ එයා කවුද කියලා දන්නේ නැහැ. එතකොට අනිවාර්යෙන් එයා කුතුහලයට දේවල් කියනකොට වචන පාවිච්චි කරනකොට හැඟීම් බෙදා ගන්නකොට කොහෙත්ම හොයන්න බෑ මෙයා ඉන්න නොකලපෙන කෙනෙක් කියලා. එතකොට අර අනිත් කෙනා මෙයාට ඇටච් වෙන කෙනා අර වචන වලට එයාගේ හැසිරීමට එයාගේ මුලදී පෙනෙන වචන වලට හැසිරීමට ඇඩික්ට් වෙනවා. ඊට පස්සේ කාලයක් බැඳීම ඉස්සරහට යනවා. මේ දෙන්න එක එක දේවල් කරනවා. මේ නොකලපෙන මිනිස්සයාට මේ ටොක්සික් මිනිස්සයාට අනිත් කෙනාව සාමාන්‍යීකරණය වෙනවා. සාමාන්‍යීකරණය වුණාට පස්සේ ත්‍රිල් එක අඩු වෙන්නේ කොතනද? අපි චරිත මේන්ටේන් කරන්න යන්නේ නැහැ බොහෝ වෙලාවට. දැන හෝ නොදැන චරිත මේන්ටේන් කරන්න යන්නේ නැහැ. අන්න එතනදී